මේ දැත ලං වෙන්න ඕන මේ හීන සැපවින්ම ඉටු වෙන්න ඕන ගාව සසරේම ළඟ ඉන්න ඕන හදේ බැඳිලා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ කාලෙකින් මං වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. යුනිවර්සිටි එකේ වැඩයි එක්සෑම් නිසා මට වීඩියෝස් මුකුත්ම ගේන්න හම්බුන්නේ නැහැ. ඉතින් තාමත් ඒ විදිහටම වැඩ තියෙනවා. ඒ වුණාට ඉතින් මං හිතුවා වීඩියෝ එකක් අරන් එන්න. ඔයාලා කල්පනා කරනවා ඇති මම මේ කොහෙද අද මුලින්ම vlog එක පටන් ගන්නකොටම යන්නේ කියලා. ටවුන් එක දැක්කම ඔයාලා දන්නවනේ මං කොහෙද ඉන්නේ කියලා. අද මම ලෝන් ට්‍රිප් එකක් යනවා. ඉතින් දැන් මේ ඉන්නේ කුරුණෑගල ටවුන් එකේ. මම අහලා තියෙනවා හරි ආදරණීය නගරයක් තමයි කුරුණෑගල නගරය කියන්නේ කියලා. ඉතින් අපි කුරුණෑගල ටවුන් එකට ඇවිල්ලා අලුතෙන් ඕපන් කරපු තිලක වර්ධනයකට තමයි මේ ගියේ මුලින්ම. ඊට පස්සේ ඉතින් ওই විදියට වැවරවුමි ටික වෙලාවක් ඉඳලා අපි අපේ ගමන යන්න ආයිමත් පිටත් වුණා. මට කියන්න බැරි වුණානේ අපි අද කොහෙද යන්නේ කියලා. අපි අද යන්නේ අනුරාධපුරේ. ඉතින් අපි අනුරාධපුරේට යනකොට ඔන්න ওই විදියට රෑ වෙලා තමයි තිබුණේ. Good morning guys. ඉතින් මේ තමයි අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. අපි බාපලෑ ගෙදර තමයි ආවේ. ඊට පස්සේ මමයි නංගි පොඩ්ඩක් ගම වටේ රවුමක් දාන පයින්ම ගියා. මේ ඉන්නේ මට හිදි හම්බුන යාළුවෙක්. ඇත්තටම ගොත් මෙයා ගාල්ලේ ඉඳන් අනුරාධපුරයටම ගිහිල්ලා ඉන්න එක්කෙනෙක් ඉතින්. එයාගේ කොලම් බලලා ඉවර වෙලා වොෂ් එකක් දාගෙන රෙඩි වෙලා මම මේ බ්‍රෙක්ෆාස්ට් එක තමයි වාඩි වෙලා කියව ගන්නෙ. ඉතින් ඊට පස්සේ අපි ටවුන් එකට යන්න තමයි මේ රෙඩි වුනේ. ඔයාලට මෙයා පෙන්වන්න බැරි වුණානේ. අද අපි උදෙන්ම යන්නේ ඔයාලා හැමෝම දන්න ලොකේෂන් එකකට. ඉතින් ගෙස් කරන්න බලන්න මේ කොහෙද කියලා. මෙහෙම දුර ඉඳන් දැක්ක ගමන් ඔයාලා දන්නවා අපි යන්නේ අද මිහින්තලේ කියලා. ඉතින් මෙතනින් එන්ට්‍රස් වෙලා අපි යමු ලස්සන මිහින්තලේ බලන්න. මිහින්තලේ යනකොට මේ යන පාර දිගට තමයි මේ කුටි තියෙන්නේ. ඉතින් මේවා ගල ඇතුලේ හදලා තියෙන්නේ, එළියේ මැටි තමයි තියෙන්නේ. අපි කායක කාර් පාකින් එකේ පාක් කරලා දැන් මේ මිහින්තලේ උඩට තමයි යන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ ඇයි අපිට මිහින්තලේ විශේෂත්වය වෙන්නේ මොකද්ද කියලා. පොසොන් එකට නම් මිහින්තලය මේ පුදබිම පුරාවටම මහා සෙනගක් ඉන්නවා. ඉතින් අපි හදිසියෙම ගිහපු ට්‍රිප් එකක් මේක. ඒක නිසා ඉතින් අපි කිහිප දවසේ ස්පෙෂල් ඩේ එකකුත් නෙමෙයි. ඒක නිසා වැඩිය සෙනග හිටියේ නෑ ඉතින්.
මෙයාලගේ විකාර වැඩ නම් ඉතින් හැම තැනම බලන්න පුළුවන් මෙහි. මිහින්තලේ නැගලා ඉවර වෙලා අපි මේ යන්නේ රොටි කන්න. ඉතින් ට්‍රිප් එක ගියාම අනිවාර්යයෙන්ම මේ විදියට රොටි කඩේක වාඩි වෙලා රොටි කන්න ඕනේ. ගයිස් මේ සන්සෙට් එකේ ලස්සන බලන්නකෝ. මේ තමයි අපේ ට්‍රිප් එකේ 3 වෙනි දවස. ඉතින් බෝඩ් එක දැක්කහම පේනවනේ අපි අනුරාධපුරේ අද කොහෙද යන්නේ කියලා. අපි අද මේ උදේම යන්නේ ජයශ්‍රී මහ බෝධියට. That lang lang when na me hina sabvin itu when na gawa sasre malang inna hadi bendila imagaluwa magediya ජයශ්‍රී මහ බෝධිය වැඳලා කරලා අපි ඇවිල්ලා රෙස්ට් එකේ ඉඳලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඔයාලා ගෙස් කරන්න මේ ලස්සන ලොකේෂන් එක මොකක්ද කියලා. අපි හැමෝම දන්න ලස්සන වැවක් තමයි මේ එහා පැත්තේ තියෙන්නේ. මේ තමයි කලා වැව. කලා වැවේ පුංචි කෙළවරක තියෙන හරි ලස්සන ගමක් බලන්න තමයි අපි මේ යන්නේ. ඉතින් මෙහි අලිත් ඉන්නවා. පාර දිගටම අලි ගිහිදපු සලකුණු හැම තිබුණා අපි යනකොටත්. ඉතින් ඔයාලට පේනවනේ මේ දෙපැත්ත දැක්කහම තනිකරම තියෙන්නේ හේන්. අපි
අපි ගියා ලස්සන හේනක් බලන්න. ඉතින් ඒ අත්තම්මලා ගෙදර තිබිච්ච ගහක් තමයි මේ මමත් ෆස්ට් ටයිම් තමයි try කරේ. මේකට කියන්නේ ඇඹිල්ල කියලාලු. ඉතින් රසයි ඇත්තටම මාර්ම රසයි. අපි හැමෝම මේක try කරේ ෆස්ට් ටයිම් ඉතින්. මම හිතන්නේ අපේ පෙතිවල මේක නෑ. මම දැකලා නෑ කොහෙදිවත් මේ වගේ ගහක් අපේ පෙත්තේ නම් ගාල්ලේ තියෙනවා. ඉතින් ඔයාලගේ පෙත්තේ ඇඹිල්ල තියෙනවද? ඔයාලත් කාලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මට ඉතින් ඔයාලට හේන පෙන්වන්න බැරි වුණානේ අපි ගිහපු. මෙන්න මෙතනින් තමයි යන්නේ. ඉතින් මේ පුරාවටම කවුපි අනේ වගේ දේවලුත් මෙන්න මේකේ හේන පුරාවටම තියෙනවා. එතකොට අක්කර ගානක් පිටිපස්සේ මේකේ තනිකරම තියෙන්නේ peer. කිලෝ peer. අපි peerත් කෑවා. මට මේ වීඩියෝ ක්ලිප් අරගන්න බැරි වෙලා. ඉතින් මේ ගෙදර ඉන්නේ අත්තම්මා කෙනෙක්. අපිට අත්තම්මා කතා ගොඩාක් කිව්වා. හැමදාම රැට වගේ මේ පෙත්තට අලියනවලු. ඒගොල්ලන්ට නම් කරදරයක් කරලා නැහැලු. මම අලි ගැන කතා අහන්න ගොඩක් ආසයිනේ. ඉතින් අත්තම්මා මට ඒ වෙච්ච සිදුවීම් වගේ දේවලුත් කිව්වා. ඔයාලා කල්පනා කරනවා ඇති නේද? මම මේ කොණ්ඩෙත් පිස්සෙක් වගේ දාගෙන කොහෙද දුවන්නේ කියලා. අපි යනවා නාන්න. කලාවැවේ නාන්න. ඉතින් මෙතන මාරම ලස්සනයි. ඔය පේනවට වඩා ඇත්තටම මෙතන ගොඩාක් ලස්සනයි. දන්නේම නැතුව වෙලා ගිහිල්ලා රෑත් වුණා. ඉතින් අපි කලාවෙන් නාලා එළියට එනකොටත් කළුවර වෙලා ඊට පස්සේ අපි හැමම වොෂ් එකක් දාගෙන අපි ආයිමත් එන්න තමයි ඔය පිටත් උනේ. ඊට පස්සේ අපි හිතුවා කුරුණෑගලත් නැවතිලා යනවා කියලා. අද අපේ ට්‍රිප් එකේ අවසාන දවස. ඉතින් අපි කුරුණෑගල තමයි ඉන්නේ. අපි හිතුවා කුරුණෑගල ලස්සන ප්ලේස් එකක් බලන්න යන්න. ඉතින් ඔයාලා දන්නවනේ මේ කොහෙද කියලා? මේ වැවරවුම. ඉතින් ගෙස් කරන්න බලන්න කුරුණෑගල තියෙන ලස්සන ලොකේෂන් එකක්. අපි හිතුවා ලොකේෂන් එකට යන්න කලින් උදේට බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙනම යන්න. අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉවර වෙලා දැන් යන්නේ හරි ලස්සන තැනක් බලන්න. ඉතින් කුරුණෑගල මං හිතන්නේ තියෙන ලස්සනම තැනක්. කො බලන්න මේ පාර දැක්කාම කුරුණෑගල අයට කියන්න පුළුවන් මේ කොහෙද කියලා. ඉතින් දන්න අය පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අපි මේ යන්නේ කොහෙද කියලා.
අපි ඇතුගල ගිහිල්ලා ඉවර වෙලා කෙලින්ම ආවේ වැවරවුමට. මොකද අද අපේ ලොකු මල්ලිගේ බර්ත්ඩේ එක. ඉතින් අපි බර්ත්ඩේ එක අද සෙලිබ්‍රේට් කරන්නේ වැවරවුමේ ඉඳගෙන. අපි වැවරවුමේ ටිකක් වෙලා ඉඳලා දැන් ඉතින් ගෙදර එන්න තමයි මේ පිටත් උනේ. මට තමයි ඉතින් ලෝන් ඩ්‍රයිව් එකක් තියෙන්නේ අද. එහෙනම් guys vlog එක මම අදට මෙතනින් නවත්තනවා. අලුත් vlog එකකින් ආයි දවසක අපි හම්බ වෙමු. bye.